අද 26 වෙනිදා නොවැම්බර් දහවල් 1යි වෙලාව බදාදා දවසක්. අද මම පෙන්නන්න වාට මේ අද මේ තියෙන මේ පරිසරයේ තත්ත්වය කොහොමද කියන එක. අවුව තියෙනවා, ඉර තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්. ඒ ලස්සන තැනක් මම සාමාන්‍යයෙන් එන තැනක් මෙතන. වටපිටාවත් එක්ක බලන්න පුළුවන්. මේ කොක්කු ඉන්නවා. මේ ගම් ඊරේ තමයි කට්ටිය ඇවිදින්නේ. ඉතින් එක එක්කෙනා දවල් කාලෙදී ඉර තියෙන දවස්වලදී සීතයි, හැබැයි උලඟත් එක්ක සීතක් තියෙනවා. ඉතින් තමුන්ගේ ව්‍යායාමයට එක්සර්සයිස් වලට ඒගොල්ලන් පුරුද්දක් විදිහට ඇවිදින එක, දුවන එක, මේ එක්සර්සයිස් ඒගොල්ලන් කරනවා. දවල් රැ කියලා නැහැ. ඒකට වෙලාවක් තියෙන විදිහට ඒගොල්ලන් කරනවා. අද මම මෙතන ඉඳන් කතා කරන්න යන්නේ මාතෘකාවක් විදිහට කතා කරන්න කියලා හිතුවේ. මේක වටින්නේ අපේ වයසත් එක්ක අවුරුදු 40න් පස්සේ 40 50 60 70 80 90 100 වගේ ඊටත් වැඩි ඉන්නවනම් ඒත් ප්‍රශ්නයක් නැහැ. අපේ කොහොමද මනස ක්‍රියාත්මක වෙන්නේ කියන එක. දැන් සාමාන්‍යයෙන් අපි හිතනවා අවුරුදු 60 70 වගේ වෙද්දී අපි ගොඩක් දෙනෙක් හිතනවා අපිට දැන් වයසයි කරන්න බෑ, ඇවිදින්න බෑ. සමාජයෙන් කොම් කරනවා මිනිස්සුන්ව. දැන් ඔබ හිතන්න ඔබ ඉන්න වයස මොකක්ද කියලා ඉස්සෙල්ලා. ඔබ අරගෙන තීරණ මොනවාද? ඔබ කරලා තියෙන දේවල් මොනවාද? එතකොට ඒව කරද්දී අපිට යම් කිසි දවසක මේ අපි දුවගෙන ආපු වේගයේ එක්තරා තැනක බ්‍රේක් එකක් ගහනවා. තනියම හිතන්න ගන්නවා. ඒක තනියම හිතෙනවා. ඒක අපේ අතීතයේ කරපු දේවල් එක්ක අපේ මනසේ එහෙම නැත්නම් අපේ මෙමරි එකේ යම් කිසි තැනක තැම්පත් වෙලා තියෙන දේවල් අපි අරගෙන බලනවා. ඒවා හොඳද නරකද, සමහර තැන්වලදී දුක් වෙනවා, සමහර අවස්ථාවලදී කරපු දේවල්. එතකොට එවැනි දේවල් වලදී මිනිස්සු ගොඩක් දුරට මේ වයසත් එක්ක තමන්ගේ ගමන ඩිස්කරේජ් කරගන්නවා. එතකොට ඩිස්කරේජ් කරගත්තාම යන්නේ කොහොමද? මම මේ කතා කරන්නේ මේ මැදිවියේ මේ එන අයගේ ජීවිත ගැන තමයි කතා කරන්නේ. මේ ජීවිත කොහොමද මහ පොළොවට තැම්පත් වෙලා යන්නේ, දි รา පත් වෙලා යන්නේ. එතකොට අපි ඒ තාක්කල් කොහොමද ජීවත් වෙන්නේ නිරෝගීව? විශේෂයෙන්ම මානසිකව අපි කොහොමද ශක්තිමත් වෙලා ජීවත් වෙන්නේ? තවත් කෙනෙකුට අතපාන්න නැති විදියට, තවත් කෙනෙකුට යටත් වෙන්නේ නැති විදියට ඕනම කෙනෙක් බලන්න, ඕනම කෙනෙක් තමන්ගේ ජීවිත අන්තිම කාලේ